ආයුබෝවන් මෙන්න තවත් උණුසුම් පුවතක්. හැකි සෑම විටම ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමානුගමනය කිරීමට නොවනට හුරු යයි ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ අධ්‍යක්ෂක මහාචාර්ය චන්දිම ජීවන්තර මහතා සඳහන් කළා. NB 1.8.1 කොරෝනා නව ප්‍රභේදයේ ගෝලීය වශයෙන් නැවත ඉහළ යමින් තිබෙන පසුබිමක මෙසේ කටයුතු කිරීම වඩා සුදුසු බවද මහතා සඳහන් කළා. නව ප්‍රභේදයට ජනවාරි මාසයේදී මුල්වරට හඳුනා ගන්නා ලද බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණය යටතේ මෙම ප්‍රභේදය පවතින බවත් හෙතෙම කියා සිටියා. මේ වන විට මෙම නව ප්‍රභේදය රටවල් ගණනාවකින් හඳුනාගෙන ඇති බවත් මහතා තවදුරටත් කියා සිටියා. මෙන්න එම පුවත නැවතත් හැකි සෑම විටම ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම නොවනට හුරු යයි ජයවර්ධන විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේදී සෛල වෛද්‍ය විද්‍යා අධ්‍යනාංශයේ අධ්‍යක්ෂක මහාචාර්ය චන්දිම ජීවන්තර මහතා සඳහන් කළා. මෙවැනි උණුසුම් පුවත් ලද සැනින් දැන ගැනීමට අපගේ YouTube channel එක subscribe කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න. ඔබට සුබ දවසක්.